හෙලෝ කට්ටිය ඔන්න අදත් මම සුපිරි වීඩියෝ එකක් ගෙනාවා ඔයාලට. මේ වීඩියෝ එකේ ඉන්නේ මම ඔයාලට පේනනේ බස් සිමිටර් ගේම්ගේ සීක්වල් ලොකේෂන් එක. මේ සීක්වල් ලොකේෂන් එක නම් හොරර් ලොකේෂන් එකක් නෙමෙයි. මේක මම ගේන්නේ අමුතු උමගක් ගැන. පොකුණක් ඇතුලින් ගිහිල්ලා යන තියෙන උමගක් ගැන. ගිහිල්ලා කට්ටිය ගිහිල්ලා තියෙන පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මම බයන්කෝ වීඩියෝ එකට. ඔයාලා මේ සිටි එක තෝරගන්න ඕනේ. මේ පළවෙනිම තෝරන සිලෙක්ට් කරන සිටි එකේ තමයි තියෙන්නේ මේ අපේ පොකුණ. ඒකින්ද ඒක තෝරගෙන අපි යන්කෝ. වීඩියෝ බලන කලින් කට්ටියට කියන්නේ මේ වීඩියෝස් බලලා කලින් වීඩියෝස් බලලා මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා like එකක් දාලා කමෙන්ට් පාරක් දාලා වීඩියෝ සෙට් ලා යන් අපිට යන්න තියෙන තැන බලමු පොඩ්ඩ දුර යන්න තියෙන්නේ. Oh my god. ඔය හරියට තමයි ඔන්න ඔතනට යන්න තියෙන්නේ. තා චුට්ටක් පල්ලෙහාට ගිහලා 30 කුරෙන් පටන් ගන්න මැද්දේ තිබ්බ ඔය තරුවක් දාලා තියෙන්නේ. ඒ තරුව ළඟට තමයි අපි යන්න ඕනේ. නෝ මම ඔයාලට පෙන්න. Hari. හෙලෝ කට්ටිය මේ වීඩියෝ ස්ක්‍රීන් එක බලන්න ඕනේ ස්කිප් කරන එක බැලුවා නැත්නම් ඔයාලට ලොකේෂන් එක යන්න වෙන්නේ නැහැ. ඇයි කියලා ඔයාලට මේ තා චුට්ටකින් තප්පර පහන් විතර තේරෙයි මොකද කියලා. හේතුව ඔයාලම දැනගන්නකො. මොකද මැප් එකේ තියෙන දැත්තන්න මේ අපි යන්නේ ගිහිල්ලා එතනිනුත් හරවලා තමයි යන්න ඕනේ. අපි යන්කෝ. තා චුට්ටා යන්න තියෙන්නේ. මේ වීඩියෝ එක නම් පොඩි ෂෝට් වීඩියෝ එකක් වගේ එන්න ඔයාලට මොකද ඉතින් පොඩි විනාඩි 6ක් 7ක් වගේ මේ වීඩියෝ එක සෙට් වෙන්න ඔයාලට. ඒකෙන්ද ස්කිප් නොකර බලන්න ඔයාලට විනාඩි 6ක් ඉතින් මගේ වීඩියෝ එකෙන් දෙන්න බැරි කමක් නැහැ නේ. බලමු. සබ්ස්ක්‍රයිබ් කරපුවා සෙට් කරමු. මගේ පරණ වීඩියෝස් බලන්න. මම ඊයේ ගෙනාවා හොරර් වීඩියෝ එකක්. කෝච්චි ස්ටේෂන් එකේ හිටපු භයානක හොරමනක් බලන්න අපි ගියේ. භයානක කිව්වේ යන්න තියෙන්නේ පොඩි ෂෝට් කට් වලින් දාලා. ඒ කියන්නේ පාලු ස්ටේෂන් එක තියෙන්නේ. බලමු නැති කට්ටිය බලන්නේ පාලු ස්ටේෂන් පොඩ්ඩක් එක මම හිතන්නේ මේ බස් ගේම් එකේ තියෙන හොඳම හොරර් ලොකේෂන් තමයි ඒක. මොකද කිව්වොත් එතනට යන්න තියෙන පාරත් අමුතුයි. ඔන්න දැන් අපි මෙන්න මේ ඉස්සර ඔය මැප් එකේ පේන තැනින් අපි දාගන්න ඕනේ දකුණට. ඔන්න ඔතින් දකුණට දාන්න තමයි යන්න ඕනේ. අපි දාගමු දැන් දකුණට ලස්සනට හරවගමු වාහනේ. දැන් නම් ගොඩක් ළඟයි. මම දැන්ට ඔයාලට හොරර් වීඩියෝ දෙකක් ගෙනල්ලා තියෙනවා. එකක් අර පාලමයට පිටු හොල්මන ගැන. ඒක නම් එච්චර බය හිතෙන්නේ නැහැ. අරක නම් බය හිතෙනවා. මොකද කිව්වොත් ඒකට යන්න පොඩ වැඩිපුර දුරක් යන්න දිනවා. ඒ වගේම ඒක දැන් බස් එකෙන් බැහැලා අපි යන්න ඕනේ ස්ටේෂන් එකක් මැදින්. ස්ටේෂන් එකට යන්න තියෙන්නේ පට්ට කළුවර තැනකින්. බලන්නකෝ ඔයාලට. රෑ වීඩියෝ එක බලුවොත් තමයි ඔයාලට හොඳටම එක පොඩ්ඩක් ආතල්ලයක් තියෙන්නේ. දැන් අපි කොට ලං වෙලා තියෙන්නේ. තා චුට්ටෙන් අපි ඉස්සරහට දකුණට දාගන්න ඕනේ. ඔන්න අපි ලොකේෂන් එකට ගොඩක් ලං වෙලා ඉන්නේ. සබ්ස්ක්‍රයිබ් පාරක් දාලාම අපි වීඩියෝ එකට යන්. කට්ටිය දැන් වීඩියෝ එක සීක්‍රට් ලොකේෂන් එකට අපි ගොඩක් ලං වෙලා තියෙන හින්දා මේ හරි හොදට බලා ගන්න. මෙතනින් තමයි දකුණට දාගන්න ඕනේ. තවත් බස් එකක් නම් තියෙනවා. පිට ඔන්න ඔතන ඉස්සරහන් ඔය ඇතුළට දාගන්න පුළුවන්. මම ඇතුළට දාගත්තොත් බහින්න බැද්ද කොහෙද? බලන්න අපි try එකක් දෙමු. බෑ. මෙන්න මේකට තමයි අපි යන්න ඕනේ. මෙතනින් දැන් සාමාන්‍යයෙන් ඉස්සරහා මෙතන වතුර තිබ්බ. දැන් වතුර නැහැ. මේක තමයි මේ උමග. දැන් මෙතන නෙමෙයි බලන්න ආවේ. ඔයාලට විශේෂ දෙයක් පෙන්වන්න දිනවා මට. දැන් ඉස්සර නම් අර පොකුණේ වතුර තිබ්බ. දැන් වතුර නැහැ. මං හිතන අලුත් අප්ඩේට් එකකින්ද දන්නේ. මෙන්න මේක තමයි පොකුණ. හරිද? මේ පොකුණ. පොඩ්ඩක් ඉන්න. තව පොඩ්ඩක් ඉස්සරට ගියාම මෙයා වැටෙනවා. එන්න මම පැත්තට යටින් පෙන්න. ඔය වතන පොළව ඉස්සර පැත්ත වන්නකො. අන්න. අදක. අර වලක් වගේ සීන් එකක් තියෙනවා. හැංගිලා තියෙන එකක්. පොඩ්ඩක් ඉන්න අපි ළඟට ගිහිල්ලා පොඩි වීඩියෝ එකක් ගමු. ක්ලිප් කැලක්. හරි. ඔන්න වැටුණා. අපි ඉන්නේ දැන් උමගක් ඇතුලේ. හිතා ගන්නවද? හරි. පොළව උඩ පොළව වතුර තියෙනවා. අපි පැත්තේ ඉන්නේ.
මෙතනත් තව අමුතු දෙයක් තියෙනවා මේ ලොක් කරලා තියෙන දොරක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ මගේ මයිකේ වර්ෂන් එක දැන් 4.4.4යි එකනේ තියෙන්නේ. දැන් අලුත් අප්ඩේට් එකක් ආවට පස්සේ අපිට කියන්න බෑ දොර අරින්න පුළුවන් වෙලා වෙන කොටට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. දැන්ට නම් ඔය දැන් මේ දෙපැත්තක් තියෙනවා. මෙතනින් මේ ඉන්න මං වල ලොකේෂන් වල කැමරා පොඩ්ඩක් ලොක් කරලා පෙන්නන්න නැත. පොළොව යට ඉන්නේ කියලා පෙන්නන්න. අද අපි ඉන්නේ පොළොව යට. හරිද කස්ටිය? ඔය කෙලින් පාර ගියොත් තමයි අතන මේ එළියට අර පොකුරු වතුර නැති පොකුරුන්ට යන්නේ. මේ ඉතින් දොර මෙතනින් එහාට දොරේ කොහෙවත් යන්න බෑ. දොර තියෙනවා. අලුත් අප්ඩේට් එකක් ආවොත් කියන්න බෑ දොර අරින්න පුළුවන් වෙලා කොට යන්න පුළුවන් ඒත් දන්නේ. මේක තමයි අර පොකුණ තැන. ඒ කියන්නේ අර පොකුණෙන් ගියාම මේ පොකුණට එනවා. හැබැයි මේ පැත්තේ පොකුණෙන් ගියොත් අර කරට යන්න බෑ. මොකද උඩට යන්න බෑ. ඒක තමයි ලොකේෂන් එක. මේක බලන්න දැන් අපි ආවේ සුපිරි නේද ඉතින් කට්ටිය දැන් මෙහෙම හිතා ගන්න පුළුවන්ද ගේම් එකක් එහෙම තියෙයි කියලා සුපිරියක් නේද